පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට අපිට ඕනේ වෙනසක් කරන්න. හැබැයි අපි නැතුව අනිත් අයව වෙනස් කරන්නයි අපි හැම වෙලාවෙම try කරන්නේ. වෙනසක් කරන්න අපි ආණ්ඩු පවා මාරු කරනවා. හැබැයි ඒ ආණ්ඩුව වෙනසක් කරන්න හදනකොට ඒ වෙනස පටන් ගන්නෙ අපෙන්. අපි ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට අපි කරන්නේ අර වෙනස් කරපු ආණ්ඩුව ආයෙ වෙනස් කරලා දාන එක. එහෙම නැත්නම් ඒ වෙනස රිවර්ස් වෙන තැනට වැඩ කටයුතු කරන එක. ඒ වගේම විශාල ලෙස ආందోලනයට තුඩු දීලා තිබෙනවා යම් නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව 50 සංශෝධනයන් පිළිබඳව. මේ පසුගිය සිකුරාදා තිබ්බ ගුරු සමුළුව ඕකට හොඳම උදාහරණයක්. ආණ්ඩුව වෙනස් කරන්න ලොකුම සටනක් කරපු වෘත්තීය කණ්ඩායමක් තමයි ගුරුවරු කියලා කියන්නේ. මහින්ද ජයසිංහගේ වෘත්තීය නායකත්වයේ යටතේ ගුරු සංගම් මේ ආණ්ඩුව ගේන්න ලොකු සටනක් කළා. ඒක ඇත්ත. හැබැයි දැන් ගුරුවරුන්ගේ ආකල්පවල වෙනසක් කරන්න ඒ ගෙනාපු ආණ්ඩුවම කටයුතු කරන්න හදනකොට ඒ ගුරුවරු ටික එකතු වෙලා ඒ ආකල්පවලට අනුගත වෙනවා වෙනුවට ගුරුවරු ටික කරන්නේ පරණ ආකල්ප ටික රැකගන්න ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් කරලා ආණ්ඩු පාලනය කරන්න හදන එක. ඔය රාජ්‍ය සේවකයන්ගේ ඡන්දවලින් බලයට පත්වෙන ආණ්ඩුවලට තියෙන ලොකුම බාධකය තමයි රාජ්‍ය සේවකයා වෙනස් කිරීමේ බාධකය. අපි හිතමු ඕක වෙනස් කරනවා කියලා. ඕක වෙනස් කරන්න ගත්ත ගම රාජ්‍ය සේවකයාට විපක්ෂයෙන් එල්ල කරන නෝන්ඩිය තමයි තැපෑලෙන් වදිනවා නේද කියන එක. ඒ කියන්නේ සරලවම ඡන්දෙ දීලා ඇද්ද තොපිට කියලා අහන එක. ඒක මේ හෙනම තක්කඩි කියමන. මොකද රාජ්‍ය සේවකයාගේ අති බහුතරයක් පිළිගන්නා ආණ්ඩුවක් පත් වුනහම ඒ ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ ඒ රාජ්‍ය සේවකයාට අනුව වගේ එකක්. මේ මිනිසුන්ගේ ඔළුවලට දාන එක තමයි මේ වගේ ප්‍රකාශයන් වලින් වෙන්නේ. මේක මේ අදයියක වෙච්ච දෙයක් නෙවෙයි. මේක තමයි අපි කාලාන්තරයක් තිස්සේ නඩත්තු කරපු දේශපාලනය. ඕවට ඉතින් ජනතා විමුක්ති පෙරමුණත් වග කියන්න ඕනේ. ඕකෙම අනිත් පැත්තකුත් තියෙනවා. ඒ තමයි රාජ්‍ය සේවක ඡන්දවලින් බලයටපත් නොවුන ආණ්ඩුවකට තියෙන ලොකුම බාධකය මේ රාජ්‍ය සේවකයා ආණ්ඩු විරෝධීන් විදිහට රාජ්‍ය කටයුතු අකර්මණ්‍ය කිරීමේ අරමුණෙන් වැඩ කටයුතු කිරීම. ඒ කියන්නේ කිසිම දෙයක් ප්‍රතිපත්තියක් ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ වර්ජන උද්ඝෝෂණ වලින් ඒ හැමදේම අකර්මණ්‍ය කරනවා. මේ කාරණා හින්දා අවසානයේ එහි ප්‍රතිලාභ භුක්ති විඳින්න බැරි වෙන්නේ මහ ජනතාවට. බලාපොරොත්තු තියාගෙන ආණ්ඩු බිහි කරාට බලාපොරොත්තු ටික පොතකට සීමා කරලා කුඩා කල්ලිවල ප්‍රොපගැන්ඩාවලට බය අර බලාපොරොත්තු ටික රිවර්ස් කරගන්න සිද්ධ වෙනවා නම් ජනතාව 3න් 2ක් නෙවෙයි ආණ්ඩුවකට 6න් 5ක බලයක් දුන්නත් වැඩක් තියනවද? ආණ්ඩුවක් පිහිටවපු පක්ෂ ප්‍රතිපත්තිය වෙනුවට මේ ක්‍රියාත්මක වෙන්නේ එක ලියුම් කෑලිවල දේවල් නම් වෙන පක්ෂවල බලපෑම නම් ඒවට බයේ මේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ අකුල ගන්නවන මිනිස්සු ඡන්දෙ දීලා ආණ්ඩුවක් පත් කරගන්න එකේ අරමුණ මොකක්ද? ජනාධිපතිතුමා ගුරු සමුළුවට ගිහින් කියලා තියෙනවා පුරවැසියන් එකඟ නොවන නීතිය කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ නැහැ කියලා. මම ඔබට එකක් කියන්නම්. පාර්ලිමේන්තුවේ එහෙම පනතක් ඉදිරිපත් කළා තියෙන එක ඇත්ත. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියන් වෙනුවෙන්. පොදු පුරවැසියන් එකඟ නොවන නීතිය කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සාතික කරනවා. ඔහොම හිතුවනම් මේ රටේ කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. දැන් ඉන්දියාවයි ලංකාවයි ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා තියෙනවා. අපි දන්නේ තියෙනවා කියලා විතරයි. අත්සන් කළේ මොනවාද කියලාවත් අපි දන්නේ නැහැ. පුරවැසියන් දන්නේ නැහැ කියලා ඔයාලා ඒව අත්සන් නොකර හිටියද? ඒකට ඇතැම් දේශපාලන ව්‍යාපාර සහ ජනතාවත් විරුද්ධ වුණා කියලා ඔයාලා ඒ වැඩේ නැවැත්තුවද? මන්නාරමේ සුළං විදුලි බලාගාර හදන එකට එහි ජීවත් වෙන මිනිස්සු විරුද්ධයි. දේශපාලන ව්‍යාපාර වගේම වෙනත් සංවිධාන පවා ඒවට විරුද්ධයි. හැබැයි ඔයාලා ඒ වැඩේ නවත්තලා තියෙනවද? ඒවට අඩුමතරමේ ඇහුම්කන් දෙනවද? අලුත් විදුලි බල පනතට ඇතැම් මිනිස්සු විරුද්ධයි. වෘත්තීය සමිති විරුද්ධයි. දේශපාලන ව්‍යාපාර විරුද්ධයි. හැබැයි ඔයාලා වැඩේ මග නැවැත්තුවද? මිනිස්සුන්ට හොඳයි කිය තර්ක කර වැඩේ ඇදන් ගියා මිසක ඔය නරකයි කියපු මිනිස්සුන්ගේ අඳෝනාවල් ගණන් ගත්තද? ඒවට එහෙම ක්‍රියාමාර්ග ගන්නේ නැතුව මේ ළමයි වෙනුවෙන් කරන වැඩේට විතර පස්ස ගහන්නේ ඇයි?
පොදු පුරවැසියන් එකඟ නොවන නීතිය කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ නෑ කියලා මං ඔබට පොරොන්දු වෙනවා කියලා ජනාධිපතිතුමා සුගත දාසේ හරි හයියෙන් ගුරු සමුළුවේදී කියනකොට ඇවිල්ලා හිටපු ගුරුවරු අත්පුඩි ගහලා එයාලගේ සතුට සමරනවා. පොදු පුරවැසියන් එකඟ නොවන නීතිය කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සාතික කරනවා. මොකද නීති හදන ඔබ වෙනුවෙන්, නීති හදන ජනතාව වෙනුවෙන්, නීති සම්පාදනය කරන ජනතාව වෙනුවෙන් නම් එයාලා සතුටු වෙනවා කියලා කියන්නෙම මේ ජන කොට්ටාසයක් සතුටු කරන්න ප්‍රතිසංස්කරණයක් රිවර්ස් කරගත්තා කියන එකනේ. ලැජ්ජයි නේද? එහෙනම් මේ ප්‍රතිසංස්කරණ අරන් ආවේයි ළමයින්ට ගහන්න තලන්න එපා කියලා දණ්ඩ නීති සංග්‍රහයට මේ අලුත් සංශෝධන ටික අරන් ඇවිල්ලා මේවා පාර්ලිමේන්තුවේ මේසෙට තට්ටු කර බණ විදිහට කියලා දීලා ඒ බණ කියපු අයම ඒ කටින්ම මේක අවුල් නම් අපි අයින් කරගෙන පැත්තකට වෙන්නම් කියලා කියන්නේ කොහොමද? එහෙම කිව්වහම ඔක්කොම හරිද? එහෙමනම් පනත ගැන වාද කරපු වෙලාවේ ආණ්ඩුවේ පැත්තේ ඉඳගෙන ඒක හොඳයි කියලා මහජනතාවට බණ කියපු සරෝජා පෝල්රාජ්, බිමල් රත්නායක, සුනිල් වටගල, කෞශල්‍ය ආරියරත්න වගේ අයට දැන් පුළුවන් එදා කියපු බණ ටිකත් රිවර්ස් කරගෙන ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශයට සාදුකාරයක් දෙන ගමන් අපි එදා එහෙම තර්ක කළාට ඒව ලොකුවට හිතන්න එපා කියලා ජනතාවට ආය ප්‍රකාශයක් නිකුත් කරන්න. කොහොම හරි ඡන්දදායකයා නම් කෙසේ වෙතත් ඔයාලගේ වැඩේ ඇප්‍රීෂিয়েට් කරලා දිලිත් ජයවීර නම් Facebook එකේ පෝස්ට් එකක් එහෙම දාලා තිබ්බා. ජයවීරලා වගේ අයට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ ආණ්ඩුකරණයක් නම් දැන් ක්‍රියාත්මක වෙන්නේ. නරකද ගෝඨාභය රාජපක්ෂම මේ රටේ අය ජනාධිපති කරගත්තා නම් එතකොට මේ ලියුම් කඩදාහි වලින්ම මේ රටවල් දුවන්න පුළුවන්. අමුතුවෙන් මේ ඡන්ද ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය එහෙම දේවල් ඕන වෙන්නේ නෑ. මං කියන්නේ මේ විදිහට බයේ තව අස්සේ ගහගන්න වෙයිද කියලා හිතාගෙන පනත් කෙටුම්පත් අරන් ඉන්න එපා. හරියට එකක් කතා කරගෙන එකක් එළියට දාන්න. ඒ වෙනුවෙන් පැහැදිලිවම පෙනී ඉන්න. පොදු පුරවැසියන් එකඟ නොවන නීතිය කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සාතික කරනවා.